සතුටුම සතුරු දේවල් වලින් පිරුණු හරි ආදරණීය දවසක් වේවා. දැන් ජපානට වසන්ත කාලය ලැබෙමින් තියෙන්නේ. මේ ඔයාලා දකින්නේ ඒ අලුත් ඍතුවට යහපත ප්‍රාර්ථනා කරලා මේ ළඟ තියෙන දේවාලේ කට්ටිය එකතු වෙලා යන පෙරහැරක් වගේ එකක්. මෙහෙත් ඒ වගේ සංස්කෘතික දේවල් හරියට තියෙනවා කොච්චර දියුණු රටක් වුණත්. අද හොඳට ඉර පායලා තියෙන පැහැදිලි දවසක්. මම මේ වැඩකට එළියට යන ගමන් මං හිතුවා ඒ අතරතුර මම ඉන්න පැත්ත කොහොමද කියලා ඔයාලටත් පෙන්නන්න. බලන්නකෝ ඉතින් කොහොමද කියලා. මේ වගේ නිදහස් තැනක මෙහෙම වාඩි වෙලා ඉන්න හම්බ වෙනවා කියන්නේ ඒක වෙනමම හැඟීමක්. ඔන්න ඔයාලට බලාගන්න පුළුවන් ජපානයේ පාරවල් කුණු නැතුව මෙච්චර ලස්සනට තියෙන්නේ කොහොමද කියලා. දැක්ක නේද? නිතරම යාලා මෙහෙම පිරිසිදු කරනවා අතු ගාලා. අද එළියට ආපු එකේ ජපන් කෑමක්ම කාලා යනවා කියලා හිතුවා. අද මම කන්නේ උදෝන් කියලා කියන නූඩල්ස් වර්ගයක්. උදෝන් කියන නූඩල්ස් එක සාමාන්‍ය නූඩල්ස් එකට වඩා ටිකක් මහතයි. මම ඉතින් සැර වෙන්න හොඳට මිරිස් කුඩු දාගන්නවා. ජපන් අය නම් මෙහෙම දැක්කහම බයයි. මට නම් ඉතින් රස මෙහෙම සැර වුණාම තමයි. පේනවනේ මේ කඩේ කලබලේ සද්දේ. මං ඒකේ හැමම දැම්ම ඔයාලටත් බලාගන්න. රසට තිබුණා. මට කාලේ ඉවර කරන්න බැරි තරම් ගොඩක් තිබ්බත් කොහොම හරි ඔක්කොම කෑවා. අද දවසේ ගත වුණේ එහෙම තමයි. අද වීඩියෝ එක බලුවටත් ගොඩාක් ස්තුතියි එහෙනම්.